පොලිප් එකක් කියන්නේ මොකද්ද? ෆයිබ්‍රොයිඩ් එකක් කියන්නේ වෙච්ච ප්‍රශ්නයක්. හුඟක් හොඳ ප්‍රශ්නයක්. ওই දෙකම තියෙන්න පුළුවන් කොහෙද? ගර්භාෂයේ තියෙන්න පුළුවන්. හැබැයි පොලිප් එකේ තියෙන්න පුළුවන් ඕන තැනක. පොලිප් එකේ තියෙන්න පුළුවන් නහර ඇතුලේ. පොලිප් එකේ තියෙන්න පුළුවන් උගුරේ. පොලිප් එකේ තියෙන්න පුළුවන් අපේ වොයිස් බොක්ස් එකේ නැත්නම් ලැරින්ක්ස් එක. එහෙම නැත්නම් පොලිප් එකේ තියෙන්න පුළුවන් බඩේ. පොලිප් එකේ තියෙන්න පුළුවන් මහා බඩවැලේ. ඔය ඕන තැනක පොලිප් එකක් තියෙන්න පුළුවන්. පොලිප් එක කියන්නේ මොකද්ද? ඒ කියන්නේ ටිෂු ග්‍රෝත් එකක්. ඒ කියන්නේ දැන් අපේ නහය ඇතුලේ තියෙන සෛල පටක වෙනස් මගේ නහය එළියේ තියෙන පටවලට වඩා. right? මේක ඇතුලේ තියෙන ඒවාට අපි කියනවා columnar glandular cells කියලා. ඒකෙන් ස්‍රාවයක් හදන්න පුළුවන්. ඒ සෛල වෙනස් ඒගොල්ලන්ගේ තියෙන කාර්ය වෙනස්. එතකොට ඒගොල්ලන් හැදිලා තියෙන විදිය වෙනස්. ඉතින් ඔතන යම් ආසාදනයක් දිගටම එන්න පටන් ගත්තොත් දැන් අපි හිතමුකෝ අපි කියනවා පීනස් සමාරුව කියනවා. අපිට කියනවා සෙම කියලා කියනවා. ඒ මොකද්ද පීනස් සමාරුව සෙම කියන්නේ? මටත් ඕක පොඩි කාලේක මට ඒක තේරුමක් නැහැ. මෙහි ඇවිල්ලා මම ටිකක් දැන් බලලා මම මේ පීනස් සමාරුව කියන්නේ මේ හරි සයිනස් ඇලර්ජික් රයිනයිටිස්. හරිද? ඒ කියන්නේ අපි ඩීසල් දුම පෙට්‍රල් දුම එතකොට අපේ තියෙන මේ අකර දුවිල්ලක් ආශ්‍රිතව එහෙම නැත්නම් අපේ පරිසරයේ තියෙන කියන්නේ pollutants ඒ ඔක්කොම අපි කියන්නේ පිරිසුදු නැති බව නිසා අපි ඒව තව තව උස්ම ගන්න ඒ වලින් අපේ ශරීරයෙන් ඇති වෙනවා අපි පරිස්සම් කරගන්න ක්‍රියාවලියක්. ඒ කියන්නේ එතන ඇති වෙනවා අමතර ආසාදනයක්. ඒගොල්ලන් ඇති කරනවා වැඩි වැඩිම දියර. එතනට යනවා සුදු රුධිරාණු. එතනට යනවා eosinophils. එතනට යනවා neutrophil. ඕවා ගිහිල්ලා වෙලා ඒක අක්‍රිය කරන්න බලනවා. මොකද අපේ ඇඟට හොඳ නැති ඒකෙන් වෙන්නේ මොකද්ද? ආසාදනයත් එක්ක මොකක් දියර පිට වෙන්න පටන් ගන්නවා. ඒ දියර කියන්නේ මොකද්ද? ඔය එන අපේ මේ හොටු ගැලීම තමයි දියර වගේ ඉන්නේ. දියරේ ඉන්ෆෙක්ට් වුණොත් බැක්ටීරියාව ඒක සරව වගේ එනවා. ඒක වැඩි කලක් තියෙන්න මේ අපේ කුහර තියෙනවා. මෙතන තියෙනවා frontal sinus, මෙතන තියෙනවා maxillary sinus, මෙතන තියෙනවා sphenoid sinus, අතන තියෙනවා ඇතුලේ තව ethmoid sinus. ඔය ඔක්කොම බ්ලොක් වෙනවා. මොකද මෙතන ඒ ඔක්කොම ඇරෙන්නේ අපේ නහයට ඇරෙන්නේ. ඒ ඔක්කොම බ්ලොක් වුණාම ඒක ඇතුලේ දියරයක් ඇතුලේ වෙනවා. හරි. ඒ දියර ඇතුලේ වෙන්නේ මොකක්ද වෙන්නේ? එතනින් එහාට පීනස් සමාරු sinus එක කියනවා. ඉතින් හැම වෙලේම උදේට හැම වෙලේම නහය උගුර වහගන්න වෙන නහය උරන්න ඕන වෙනවා. හරි. ඒකෙන් ඉන්න පුළුවන් nasal polyp. ඉතින් ඔක තමයි කියන්න ඕනේ. ඒක දිගටම ආසාදනය ගියොත් එතන ඇතුලේ එනවා nasal polyp. ඒ වගේම තමයි අපේ ගර්භාෂය ඇතුලේ ඉන්න පුළුවන් endometrial polyp, cervical polyp. ඒකෙන් වෙන්නේ මොකද්ද? ඒ ඇතුලේ තියෙන particles ඒ තලයෙන් ඇති වෙනවා වැඩිමක්. එහෙම නැත්නම් growth එකක්. යම් හේතුවක් නිසා එක්ක ජානමය වශයෙන් genetically predisposed කියලා අපි කියනවා. ජානමය වශයෙන් ඒකට වැඩිපුර තියෙන සම්භාවිතාවක්. එහෙම නැත්නම් එතන මොකක් හරි ආසාදනයක් වෙලා තියෙනවා. ඒකට පිළිතුරක් හැටියට polyp එකක් හැදෙනවා. ඉතින් ඔතනදී හැදෙන එකක් ඒ හැදෙන සෛල වලින් හැදෙන පටකේ උම හැම වෙලෙම නිකන් දියරක් ගලනවා. එහෙම නැත්නම් හැම වෙලටම ලීටයක් ගලන තත්ත්වයක් තියෙනවා. මොකද මේ ටිෂු එකට හුඟක් ටිෂු වැටෙන තරමට එතනට වැඩියෙන් යන්න ඕනේ ලේ ගමනාගමනය. නහයත් එහෙමයි. ඉතින් මේ polyp කියනවා සමහරට ඔබ පොඩ්ඩක් ලේ කරන්න පුළුවන්. දැන් ඒ වගේම තමයි submucosal fibroid කියන්නේ. දැන් polyp එක මම කියන්නේ හැදෙන්නේ ඒ පටක ලේයර් එකකින් කියලා. submucosal fibroid එක හැදෙන්නේ ඔතනම තියෙන පටක ලේයර් එකකින් තමයි හැදෙන්නේ. හරිද? ඉතින් ওই දෙක අතර අතන තියෙන පටකලේ පමණයි මෙතන තියෙන පටකලේ සහ මාංශ පේශි දෙකම මැදින් වෙන්නේ. submucosal fibroid එක. හරිද? ඉතින් දැන් අපි ගිහිල්ලා අල්ට්‍රාසවුන්ඩ් එක බලමු දෙකම එක වගේ පේන්නේ. ඉතින් ඒක සම්පූර්ණයෙන් නිගමනය කරන්න නම් අපි ගිහිල්ලා වෙලා ඒක හිස්ටෝස්කෝපි එක කියන්නේ කැමරා එකක් ගර්භාෂය වල දාලා ගිහිල්ලා ඒක අයින් කරලා කපලා එතනින් එහාට ගත්තට පස්සේ අපිට තේරෙනවා මෙතන තියෙන මේ වගේ එකද මේ වගේ. ඒ දෙකම පුළුවන් යම් ආකාරයකින් කෙනෙක්ට ගැප් ගන්න තියෙන සම්භාවිතාව පාලනය කරන්න පොඩ්ඩක් ඒ සම්භාවිතාවට බාධාවක් කරන්න දෙන්නටම පුළුවන්. හරි? ඉතින් ඕක තමයි මට කියන්න ඕන තුනේ. ඊතන තියලා තුනේ ෆයිබ්‍රොයිඩ් කියන්නේ මොකද්ද? පොලිප් කියන්නේ මොකද්ද? ෆයිබ්‍රොයිඩ් කියන්නේ මාංශ පේශී වලින් හැදිච්ච කැන්සරයක් නොවන වර්ධනයක්. හරි? පොලිප් එක කියන්නේ අපේ මියුකෝසල් ටිෂු වලින් හැදිච්ච වර්ධනයක්. නමුත් මෙතනදී මම හිතන්නේ එතන ඇත්තට ඕනලා තුන දැනගන්න සබ්මියුකෝසල් කියන්නේ පොලිප් එක සහ සබ්මියුකෝසල් ෆයිබ්‍රොයිඩ් කියන්නේ මොකක්ද කියන එක. මොකද ෆයිබ්‍රොයිඩ් එක මම කියලා මගේ උගලන් ෆයිබ්‍රොයිඩ් වීඩියෝ එක බලන්න. ඒක තියෙන්න පුළුවන් තැන් තුනක. කියන්නේ ගර්භාෂයේ තර තුනේම තියෙන්න පුළුවන්. පෙරිමෙට්‍රියම් පැත්තෙන් තියෙනවා. ඒකට අපි කියනවා සබ්සර්වෝසල් ෆයිබ්‍රොයිඩ් කියලා. මාංශ පේශී තලයේ තියෙනවා අපි කියනවා මයෝමා එහෙම නැත්නම් ෆයිබ්‍රොයිඩ් කියලා. ඉන්ට්‍රාමියුරල් එහෙම නැත්නම් ඉන්ට්‍රාමස්කියුලර් කියන
එතකොට ඒක ආවොත් එහෙම අපේ ඇතුළේ පටකයට කියන්නේ එන්ඩෝමෙට්‍රියල් පැත්තට අපි ආවොත් අපි කියනවා සබ්මියුකෝසල් ෆයිබ්‍රොයිඩ් කියලා. ඉතින් ඕක මට ඔයගලන්ට කියන්න ඕන තුන. ඉතින් බොහොම සරල වශයෙන් ඔයගලන්ට ඔක තේරෙනවා ඇති. ඉතින් ඔයගලන්ට සුබපත්නවා ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු.